කන්ටෙන්ට් ක්‍රියේෂන් වලින් ලංකාවේ නම ලංකාවෙන් ඉන්දියාවට අරන් ගිහිලා ඉන්දියාවෙන් ලෝකෙට මරයි යන්න වෙරදරන ෂෙහාන් මලික් අයිබෝවන් මන් දුන්න අර්ථකථනය හරිද? ඔයා තමයි දන්නේ. මම ෂෙහාන්ව දන්නේ වෙන කාලයක් තිස්සේ. ෂෙහාන් කන්ටෙන්ට් ක්‍රියේෂන් වලින් අවුරුදු ගාණක් වැඩ කරලා කන්ටෙන්ට් හදලා ඉන්දියාවේ වෛරල් යනවා. ඉන්දියාවේ ප්‍රේක්ෂකාගාරයක් වාට ඉන්නවා. ලංකාවේ ප්‍රේක්ෂකාගාරිකුත් වාට ඉන්නවා. ඉන්දියාවේ ප්‍රේක්ෂකාගාරෙන් ඔයා හම්බ කරනවා. IPL යනවා. ඒකට එතනින් එහාට කියලා තව මොනවද දිනාගෙන තියෙන දේවල් එකී මේකී නොකී හැමදේම ඔයාගේ ගමනේ මං සලකුණු. වැඩෙක් අද වේදිකාවට මේ කතාව ඔයගොල්ලෝ බලන්න ඕනේ, මේ වීඩියෝ එක ෂෙයා කරන්නත් ඕනේ. කන්ටෙන්ට් ක්‍රියේෂන් වලින් විතරක් නෙමෙයි ජීවිතේ ගේමක් ඉලක්කයට වැඩ කරන හැම කොල්ලෙක්ටම ගේමක් ගහන්න කියලා දෙන කොල්ලෙක්. කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක් නෙමෙයිනේ නේ. අපිට එන්ටර්ටේනර් කෙනෙක්. ඔව්. let's call it that, entertainer. දෙමළ පුළුවන්. මැනේජ් කරගන්න පුළුවන්. හින්දි පුළුවන්. හොඳටම පුළුවන්. ඉංග්‍රීසි පුළුවන්. හොඳටම පුළුවන්. සිංහල පුළුවන්. තව භාෂාව. තව මොනවද පුළුවන්? ලැන්ග්වේජස් වලින් නම් මම කන්ටෙන්ට් වැඩි හරියක් වශයෙන් හදලා තියෙන්නේ ඔය භාෂාවන් වලින් තමයි. එතකොට මට ඔය භාෂාවල් ටික ඇතුළේ තමයි මගේ වපසරිය තියෙන්නේ ලැන්ග්වේජස් ගැන කතා කරද්දී. හින්දි වලින් ගිහිල්ලා ඉන්දියාවේ කොල්ලොන්ගෙන් පිස්සු හැදෙන ප්‍රශ්න හින්දි භාෂාවෙන් අහන්නේ කොහොමද? අහන්න බලන්න මගෙන් මොන හරි ප්‍රශ්නයක් දෙයක්. राशन मैं हूँ शान मलिक श्रीलंका से. आपको क्या लगता है श्रीलंका के बारे में? आप कभी आया है श्रीलंका में? බ්ලඩ් වල තියෙනවනේ. ඇති නේද? ඉන්දියාවේ ගියාම නැත්තම් සෙල්ෆි ගහයි අය වට කරගෙන. ඕනෙම කෙනෙක් ලැන්ග්වේජ් එකකට උපන් හපන්කම් දක්වනවා නම් ඒක අසාමාන්‍යයි නේ. ඕනවට වඩා ඕනෙම භාෂාවක් සහජයෙන් හසුරවන්න පුළුවන් නේ. ඔය කතා කරන්නේ හින්දි මිනිස්සෙක්, ඉන්දියන් මිනිස්සෙක් කියලා මට හිතෙන්නේ. කියන්නේ ලංකාවේ වුණාට, ලංකාවේ ඉපදුනාට ලංකාවට වඩා ඔඩියන්ස් එකක් දැන් ඉන්දියාවෙන් ඉන්නවා ෂෙහාන් මලික්ට. මම හරිද? යම් තාක් දුරකට අපි කතා කරනවානේ ලංකාවෙන් ඉන්දියාවට වෛරල් ගිය කැරක්ටර්ස් ඉන්නවනේ. මෙයත් ඒ ඉහළින්ම ඉන්න කෙනෙක්. කන්ටෙන්ට් ක්‍රියේෂන් වලින්. අපේ ඉන්ඩස්ට්‍රි එකේ කොල්ලෙක්. thank you Ashen, thank you so much. කවුද ඔයා? මම හැමදාම මාවා දුන්නවනේ Ashen, just an ordinary person, a peace loving soul කියලා. එතකොට ඕක මම කියන්නේ යද්දි දැන් සාමාන්‍ය මිනිස්සෙක් සාමයට හරි කැමති කියවම ඕකට පොලිටිකල් නිර්වචනයක් කියලා කියන අයත් ඉන්නවනේ. එතකොට මම කෙලින්ම පෙන්නන්නේ I call myself SM, a Sri Lankan artist. එච්චරයි. ඔයා ලංකාවේ ආටිස්ට් කෙනෙක්. ඔව් ලංකාවේ ආටිස්ට් කෙනෙක්. මොකද ආටිස්ට් කියන කැටගරි එකට මම දාලා තියෙන්නේ Ashen මම ගොඩක් දේවල් කරන නිසා. මොනවද කරන දේවල්? Ashen මම ඇක්ටිං කරනවා. එතකොට ඩෑන්සින් කරනවා. එතකොට TV ප්‍රසෙන්ටිං කරනවා, කන්ටෙන්ට් ක්‍රියේෂන් කරනවා, ජර්නලිසම් කරනවා, ක්‍රිකට් ජර්නලිස්ට් කෙනෙක්. මේ මෙයාගේ මූණේ පේනවද නිකන් අමාරුවෙන් ජීවත් වෙන පාටක්? මෙයාගේ මූණේ පේනවද ස්ට්‍රෙස් පාටක්? මෙයාගේ මූණේ පේනවද තෙහෙට්ටු පාටක්? අනේ මට මදි මට නෑ කියන එකක් පේනවද මූණෙන්? නෑ නේද? අන්න ඒක තමයි කොල්ලෙක්ට ජීවිතේ ගහන්න පුළුවන් සුපිරිම මැච්. වයි මැච් එක ගහලා තින්නද? thank you Ashen, thank you. වයස? මට වයස අවුරුදු 32යි. වයස 32ක් වුණාට අවුරුදු 40ක් විතර යන ඔය මැච් එක ගහන්න. සෝෂල් මීඩියා හින්දා වට එකක් මං වුණා කියලා මම හිතනවා. ගොඩක් ඉක්මන් වුණා. හින්දි කමෙන්ට් වැටෙනවනේ. ඔව්. බයිනකොට හින්දි වලින් කොහොමද දැනෙන්නේ? හොඳ ප්‍රශ්නයක්. හැම තැනකම ඔඩියන්ස් එක කොහොම බෙදිලානේ තියෙන්නේ. ඒ බෙදීමත් එක්ක තමයි අපේ සතුට තියෙන්නේ නේද? අපිට ඕනම මිනිස්සෙක් ඇවිල්ලා මූණට කියාගෙන යනවා නම් හැම වෙලේම ඔන්න එක්කෙනෙක් කියනවා ඔයා හරි ලස්සනයි. ඔයා හරි ලස්සනයි. මම පස් පාරක් විතර අහනකොට ඇති වගේ එකක් එනවනේ. එතකොට ඒ ඇස්සේ නෙගටිව් එකක් එනවනම් උඹ කවුරු කියලා හිතාගෙන ඉන්නේ වගේ එකක් එනවනම් අන්න පොඩ්ඩක් පදම ගානට සෙට් වෙනවා. එතකොට ලංකාවෙන් වගේම ඉන්දියාවෙනුත් ඒ වගේ කමෙන්ට් එනකොට මික්ස්ඩ් රියැක්ෂන්ස් එනකොට අර ඒ පදම කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක්ට අවශ්‍ය කරන පදම ලස්සනට හැදෙනවා කියලා මට හිතෙනවා. එතකොට පොසිටිවිටි ඇන් නෙගටිවිටි කමෙන්ට්ස් පැත්තෙන් මම කියන්නේ හදන කන්ටෙන්ට් එක පොසිටිව්ද නෙගටිව්ද කියලා තීරණය කරන්න ඕනේ ක්‍රියේටර්. මම වැඩි හරියක් පොසිටිව් හදන්නේ. ඕනම තැනක පොසිටිව් හැදුවත් නෙගටිව් රියැක්ෂන් එකක් අපි බලාපොරොත්තු වෙන්න ඕනේ. සහ ඒ රියැක්ෂන් එක තමන්ව ඩ්‍රයිව් කරගන්න තමන් පාවිච්චි කරන්නේ කොයි විදිහටද කියන එක තියෙන්නේ තමන්ගේ අතේ. එතකොට මට එන පයින් කමෙන්ට් එකක් කියමු ඉන්දියාවෙන්. ඒ කමෙන්ට් එක මම කොහොමද පාවිච්චි කරන්නේ පොසිටිවිටි පතරවන්න මාව ඩ්‍රයිව් කරගන්න කියන එක තියෙන්නේ මගේ අතේ. අම්මා. අපේ අම්මා. අපේ අම්මා ගෘහණියක්. තාත්තා. අපේ තාත්තා ත්‍රිරෝද රත රියදුරෙක්. පුතා. ඒ අම්මටයි තාත්තටයි. අපේ අම්මටයි තාත්තටයි තාම මම පුතා මොනවද කියලා හිතාගන්න බැරි කොල්ලෙක්. හරිම මුරණ්ඩු මොනවද මූ කරන්නේ තාම කියලා ඉවරලා අපේ අම්මටයි තාත්තටයි හිතාගන්න බෑ. හේතු වශයෙන් I'm a middle class boy. ඔය මං වගේ. ඔව්. අපි එක වගේ. මිඩල් ක්ලාස් එකේ ඉඳන් ඉහළට යන්න වෙරදරන කොල්ලන්ගෙන් එක්කෙනෙක් මම. මම එහෙම කියන්නේ Ashen, I am from Kegol. St Mary's College is my school. From there to Colombo itself is a big journey. එතන ඉඳන් කොළඹට ඇවිල්ලා කොළඹ නමක් හදනවා කියන්නේ ලොකු ගමනක්. කොළඹ ඉඳන් ඊට පස්සේ මම බංග්ලාදේශ වලට යනවා. එතන ගිහිල්ලත් මේ විදිහටම
ලොකු ඔඩියන්ස් එකක් මාත් එක්ක එකතු වෙනවා. එතකොට එතෙන්ට යනකොට මට හිතෙනවා දැන් පොඩ්ඩක් ඉන්ටර්නැෂනල් යනවා කියන්නේ මම අර කෑගල්ල හිටපු පොඩි කොල්ලට මේක කොච්චර දෙයක්ද කියලා. ඊට පස්සේ ඉන්දියා they have the highest population in the world 1.2 billion. මට එතනට යන්න ඕනේ කියලා හිතුණා. මම මෙතෙන්ට ගියා. එතකොට හැබැයි අර කෑගල්ලේ හිටපු පොඩි කොල්ලා ඉන්නවනේ. අපේ අම්මයි තාත්තයි අන්තිමේදී දැක්කේ මාව එතනනේ. මොනවා වුණත් එයාලට ළඟ හිටියම මෙතන. එතකොට එයාලා තාම මාව දකින්නේ අර ගෙදර හැදුන වැඩුන කොල්ල හැටියට. ඒක මට මාර ඇඩ්වාන්ටේජ් එකක්. මොකද කොච්චර ඉහළට ගියත් ගෙදරට ගියයින් පස්සේ මට ග්‍රවුන්ඩඩ් ඉන්න පුළුවන්. එතකොට එයාලා මට බයිනකොට එයාලා තාම අහද්දි ඕවා කරලා මොනවද හම්බෙන්නේ වගේ එකක් අහනකොට ඕක නෙමෙයි ජීවිතේ ටයි එකක් දාගෙන රස්සාවට යන්න ඕනේ වගේ. මොකද එයාලගේ ජෙනරේෂන් එක. අපි ඒවට ගරු කරන්න ඕනේ. ඒ වගේ එකක් අහනකොට මට දැනෙනවා මොනව කරත් වැඩක් නැහැ නේ ඉතින්. එතකොට අපි කොච්චර ජීවිතේ 1 2 3 4 5 අඩි 10 දකින්නවනේ. ඔව්. එක අම්මා තාත්තනේ. අනිවාර්යයෙන්ම අනිවාර්යයෙන්. කියන්නේ එකේ ඉන්න ඕනේනේ. අනිවාර්යයෙන්. අපි එකේ ඉන්න ඕනේ. මම සමාජයට ගියාට පස්සේ එක තැනකට මම level 2 වෙන්න පුළුවන්. එක තැනකට මම level 3 වෙන්න පුළුවන්. සමාජ මට්ටම්, සමාජ තරාතිරම් එක එක්කෙනා හිතන පතන විදිය එක වෙනස් වෙනවනේ. අපි level 10 වෙන්නත් පුළුවන් උස්සස්ම levels. හැබැයි ගෙදර අම්මට තාත්තට level 1ම තමයි අපේ කැතකුණු හොදපු අපේ හොඳ නරක අකුරක් නෑර කියලා දුන්න ජීවිතේට අඩිතාලම දාලා දුන්න මිනිස්සු දෙන්නට අපේ ජීවිතේ අනිවාර්යයෙන් level 1 number 1 ඒක තමයි මුල්ම බේස්මන්ට් එක. 100%. ඒ level 1 නැතුව level 2 එකක් ගැන හිතලා වැඩක් නෑ. ඒ level 1 එක හරියට දාගත්ත එක්කෙනා ඕනේ රටක ගිහිල්ලා. ඉන්දියාව නෙවෙයි බංග්ලාදේශ නෙවෙයි මොන රටක ගියත් අවසානයේ අර level 1 එකට එන්න ready. ඒ level 1 එකට ඇවිල්ලත් ඉන්නේ සතුටින්. වගේ වගේ කොල්ලෙක්. අනිවාර්යයෙන්ම සතුටින් ඉන්න කොල්ලෙක්. යා කෑගල්ලේ කට්ටිය මොකද කියන්නේ? කෑගල්ලි කට්ටිය ඇත්තටම ගොඩක් සතුටු වෙනවා. මොකද මම දැක්ක මම ඉන්දියා බංග්ලාදේශ් කියලා වැඩ කරනකොට කෑගල්ලේ පේජස් වල මගේ වීඩියෝස් වයිරල් යනවා. අපිට ආඩම්බරයක් කියලා. ඔව් අපිට මැනිකක් වගේ කියලා. මොකද කෑගල්ල කිව්වයින් පස්සේ සමහර වෙලාවට නෙගටිව් දේවල් වලින් පොඩ්ඩක් වයිරල් ගිහිල්ලා තියෙනවානේ. නෙගටිව් චරිත කීපයක් වයිරල් ගිහිල්ලා තියෙනවා. එතකොට ආපෝ කෑගල්ලේ වගේ කාලෙකුත් තිබ්බා. අශේන්ට කෑගල්ල කියන්නේ එහෙම මේ නරක පැත්තක් නෙමෙයි. කෑගල්ල කියන්නේ හොඳ පැත්තක්. කෑගල්ලෙන් බිහි වෙච්ච තරු ඉන්නවා. අපි දැක්කේ නැති අපිට දැකලා නැති තරු තියෙනවා. ඒ තරු බැබලෙනවා. එතනින් එහාට ගිහලා කෑගල්ලේ සම්පත් රාශියක් තියෙනවා. මහා පොළවේ අපේ කෑගල්ල කියන්නේ හොඳ පසක් තියෙන පැත්තක් නේ. අනිවාර්යයෙන්. කෑගල්ලේ පස හරි ශාස්ත්‍රීයයි. අනිවාර්යයෙන්. මහද වැරදිද? හවා හරි අනිවැරදි. දැන් කොළඹ කම්පෙයාර් කරනවා ඉන්දියාව මොන පැත්තත් එක්ක? කොළඹ මොකටද සමාන කරන්නේ? අශෙන් මට කොළඹ ඒ කියන්නේ ඉන්දියාවේ මම ගියේ මෙට්‍රෝ සිටිස් වලට. හයිදරාබාද් මෙට්‍රෝ සිටි එකක් නෙමෙයි 2 tier සිටි එකක්. හැබැයි එහෙත් මාර විදියට ඩෙවලොප්. මට කොළඹට වඩා උසස්ද ඉන්දියාවේ කොහේ හරි? ඩෙවලොප්ඩ්. කොළඹට වඩා ඒ කියන්නේ කොළඹ එක්ක සංසන්දනය කරන්න පුළුවන් පැත්තක් තියෙන කොහෙද? ඒ කියන්නේ අපි ඔයා ගිහිලා තියෙන ඉන්දියාවේ. අපි කතා කරන්නේ ඩෙවලොප්මන්ට් එක පැත්තෙන්ද මොන පැත්තෙන්ද? නෑ දැන් අපි කොළඹ ජීවත් වෙන සමාජයක් තියෙනවානේ. දැන් අපි කන බොන විදිය, අපි හැසිරෙන විදිය, අපි හම්බ කරන විදිය කොළඹ කියලා කියන්න එපා. අපේ ශ්‍රී ලංකාවේ ටවුන් කියලා කියන්නකෝ. අපිට තියෙන හැම සිටි එකක්ම සංසන්දනය කරන්න ඕනේ අපි ඉන්දියාවත් එක්ක දැන් සංසන්දනය කරන්න. පැහැදිලි. ඒ ජීවත් වෙන ජීවිත, අපේ ජීවිත, ඒ අපේ ජීවිත තත්වය. ඔයාට මොකද හිතෙන්නේ? පැහැදිලි. මට මේකට හොඳ උත්තරයක් දෙන්න පුළුවන්. ඔයා දැක්කා ඒක? දැක්ක දවස් 50ක් වගේ කාලයක් පුරාවට මම ඉන්දියාවල Delhi I landed in Delhi then I went to Mumbai then to Hyderabad then back to Mumbai back to Hyderabad then to Delhi Ahmedabad back to Delhi then to Sri Lanka. එතකොට ඔහොම පරාසයක් මම දැක්කා. එතකොට ඒ දැකපු දේවල් වලින් Delhi කියන්නේ ඒක වෙනම කල්චර් එකක්. එතකොට එයාලා බිසි තමයි. හැබැයි එයාලට තමන්ගේ කියලා කට්ටියක් කරගන්නවනේ. මට පොඩ්ඩක් අපේ දකුණට සමාන කරන්න පුළුවන්. මොනවා වුණත් අර ඇරගන්ට් ගතිය තියෙනවා, අර නාහෙට නාහන ගතිය තියෙනවා. හැබැයි තමන්ගේ කියලා කෙනෙක්ව බදාගත්තම ඩෙල්ලි එයාලා දෙවියන්ට වගේ සලකනවා. මට ඒක දැනුණා ඩෙල්ලි වල. අපේ දකුණේ මිනිස්සුත් ගොඩක් එහෙමයි. මාරම ආදරණීයයි. හැබැයි මාරම ගැම්මක් ඇඟ ඇතුලේ තියෙනවා. එතකොට මුම්බායි මට දැනුනේ අශෙන් මාරම බිසි. එයාලට කවුරු ගැනවත් හිතන්න වෙලාවක් නැහැ. එයාලා මාර විදිහට මූව් වෙනවා. එයාලා City of Stars කියලානේ කියන්නේ. මුම්බයි වල මම normal citizen කෙනෙකුත් දැක්කේ ඔළුව ඇතුලෙන් තමන් ස්ටාර් කෙනෙක් කියලාට. එතකොට ඔයා හිතන්න හැමතැනම සල්මාන්, ශාරුක්, ආමේර්, සනි ඩියෝල්, බොබි ඩියෝල්, රජනිකාන්ත්, කමල් හාසන්, පෘථිවිරාජ් ඔය වගේ නළුවෝ සෙට් එකක් ඇවිදිනවා කියලා හිතන්න. මට දැනුනේ මුම්බයි වල ඒ වගේ වයිබ් එකක්. හයිදරාබාද් වලට ගියයින් පස්සේ දෙවිවරුන්ට වගේ මිනිස්සුන්ට සලකන තැන් තියෙන්නේ. අශේන් මට තෙලුගු බෑ. හැබැයි මම තෙලුගු මූවීස් බලලා තියෙනවා. එතකොට මට පොඩි දේවල් පුළුවන්. එන්දුකන්ටේ අනුකුන්ටාවා. එතකොට යලා උන්නාරු තෙලුගු ප්‍රජලු ඔය වගේ පොඩි දේවල් ටිකක් පුළුවන්. අශේන් පිළිගන්න මට ලැන්ග්වේජ් එක හොඳටම පුළුවන්. හින්දි, තමිල්, ඉංග්‍රීසි උනාට තෙලුගු ස්ටේට්ස් වලින්, ඒ කියන්නේ තෙලංගානා, ආන්ධ්‍ර ප්‍රදේශ වලින් තමයි මට වැඩිම ආදරය හම්බුනේ. දේවත්වයෙන් වගේ සලකන්නේ අර නළුවන්ව දේවත්වයෙන් වගේ සලකන්නේ ඒ පැත්තනේ.
අවාසනාවකට මට ටැමිල්නාඩු යන්න බැරි වුණා මේ පාර. එතකොට හයිදරාබාද් කියන ප්‍රදේශය මගේ හදවතට මාරම විදිහට ලංකාවේ කොහේ වගේද? කොහොමද මම ඒකට උත්තරයක් දෙන්නේ? ඒ වගේ පැත්තක් මම ලංකාවේ දැකලා නැහැ. බොහෝ වෙලාවට කේරළ අපිට සමානයි. එන්වයරන්මන්ටලි සමානයි කියනවා නේද? කේරළේ තියෙන ස්වභාවදහම අපේ ස්වභාවදහමට ගොඩක් සමානයි. වටපිටාව. ඒ කෑම බීම ඩුබායි වල හරි රසයි. කේරළ කෑම ලංකාවේ කෑම කඩ වගේම තමයි. කේරළ කෑම කඩ ලංකාවේ කෑම කඩ අපේ කට්ටියත් කන්න ආසයි. ඉන්දියාවේ කට්ටියත් අපේ කඩවලට එන්න ආසයි. කේරළ කට්ටිය. මම හිතන්නේ මේ කේරළ කට්ටිය වෙන කොහෙද කියලා අහුවම කියන්නේ මේ ඉන්දියා කියලා නෙමෙයි. කේරලා. එයාලා හරි ආඩම්බරයි. මොකද එයාලගේ IQ level එක තාමත් ඉහළයිනේ. එතකොට එයාලා ඒක හැම වෙලේම IQ rate කියලා ඉවර වෙලා අර කාඩ් එක ඉස්සරහට ගන්නවා. මොකද උතුරු ඉන්දියාවේ සාමාන්‍යයෙන් IQ rate එක අඩුයි කියලා තමයි කියන්නේ කේරළට සාපේක්ෂව. එතකොට එයාලා මාරම ආඩම්බරෙන් කියනවා අපි කේරළනේ ඉතින් වගේ එකක් දෙනවා. අපේ රටට සමාන කරන්න පුළුවන් ඉන්දියාව. ගොඩක් ලොකු රටක්නේ. ගොඩක් ලොකු රටක්. ඔයා ඉන්දියාවේ වෛරල්නේ. මං අහන්නේ ඉන්දියාවේ ඔඩියන්ස් එකත් වැඩි. සල්ලිත් වැඩිනේ. ඒ කියන්නේ ඇඩ්ස් වැඩිනේ ඒ රටේ. අනිවාර්යෙන්ම. ඒතර කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක්ට එහෙ වාසි. වට ඒ ඔඩියන්ස් එක ගන්න එක වාසි. ඒතර මෙහෙ වටිනාකමක් තියෙනවද මෙහෙ රැඳෙන්න ඕනේද නැත්නම් ක්‍රියේටර් කෙනෙක් විදිහට ඉන්දියාව වගේ රටක් ටාගට් කරලා කන්ටෙන්ට් ක්‍රියේට් කරන එක හොඳද? ඒක හොඳ ප්‍රශ්නයක්. ඔහොම out of the box හිතුවේ මම හිතන්නේ ලංකාවෙන් බොහොම සුළු පිරිසයි. ඒ අතර අශේනුත් එන්නවනේ. ලංකාවෙන් පිටට ගිහිල්ලා ඉවරලා කන්ටෙන්ට් හදන එකේ වාසිය ගැන ඩුබයි මාකට් එක කොච්චර ලොකු මාකට් එකක්ද කොච්චර කමර්ෂියලයිස් මාකට් එකක්ද කියන එක අශෙන් දන්නවා. ඒ කියන්නේ ඔය ප්‍රශ්නේ ඔයා මගෙන් අහුවායින් පස්සේ මම දන්නවා ඔයා මෙතනින් මගෙන් එළියට ගන්න හදන්නේ yes India is a very big market as Sri Lankans we should try to tap that market වගේ උත්තරයක්. මොකද ඔයා මේ ක්‍රියේටර්ස් වලට දෙන සපෝට් එක ගැන මම දන්නවා මට ඒක තේරෙනවා. ඒකට ඔයා ඒ උත්තරේ තමයි මගෙන් ගන්න හදන්නේ. yes India is one of the biggest markets in the world. China, India, US. ඔය රටවල් තුනනේ ලෝකේ රන් කරන්නේ හැම පැත්තෙම දැන් බැලුවට පස්සේ. එතකොට ක්‍රියේටර් කෙනෙක් හැටියට ටැප් කරනවා නම් හොඳ මාකට් එකක් තමයි ඉන්දියා කියන්නේ. ඒකේ කතා දෙකක් නෑ 1.2 බිලියන් people අශෙන්. අපි ආසයි ජාත්‍යන්තරයට යන්න. අපි හැමෝම කියන්නේ කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක් විදිහට අපි ජාත්‍යන්තරයට යන්න වැඩ කරන්න ඕනේ කියලා. ඉතින් වැඩ කරන්න ඕනේ කියන්නේ ඔඩියන්ස් එක ලොකෝටම තියෙන තැන් වලට අපි රින්ගන එක. අනිවාර්යයෙන්ම. අපේ ඔඩියන්ස් එක කුඩයි නම් අපි හැමදාම 1 මිලියන් නම් views එන්නේ. එතනින් එහා views අල්ලන්න ඕනේ නම් එතනින් එහා හම්බ කරන්න ඕනේ නම් අපි travel කරනවා. ඔයා travel කරනවා. කිසිම ලැජ්ජාවක් බයක් නැතුව දුකක් සැකක් නැතුව සල්ලි අතේ තිබ්බත් නැතත් තාත්තා කෝටිපතියෙක්ද? නෑ. But you are a solo traveler and enjoying doing contents together with your passion. What is your passion? Cricket. Am I correct? Yeah, cricket and movies. Movies. දැන් content creators වලට ඉන්දියාව ගැන හොදතෝ තැනක් කියලා ෂෙහාන් මලික් හොඳ පාඩමක් කියලා දෙනවා. මේ ලෙසන් එක ගන්න ඔයාලා. ඉන්දියාව ටාගට් කරලා content හදන්න. අනිවාර්යෙන්ම හරියනවාමයි. කොහෙන් ගියත් ගෑවුනත් කන්ටෙන්ට්ස් වයිරල් වෙන රටක් ඉන්දියාව. අනිවාර්යයෙන්. එකී මේකී නොකී ගොඩක් දෙනෙක් ඉන්දියාව හරහා ලෝකෙ ඇල්ලුවා. ඉතින් ඔබටත් ඉන්දියාව හරහා ලෝකෙ අල්ලන්න පුළුවන්. ඉන්දියාවෙන් ලංකාවට ඇවිල්ලා ලංකාවේ කන්ටෙන්ට් ක්‍රියේෂන් ඉන්ඩස්ට්‍රි එක අල්ලන්න කලින් ඔයාලා ඉන්දියාවට ගිහිල්ලා am I correct bro? Thank you man. ඔයාලා ඉන්දියාවට ගිහිල්ලා ඒ හරහා දෙයක් කරන්න ලෝකෙට පෙන්වන්න හදන්න. ශ්‍රී ලංකාව කියලා රටක් මේ ඉන්දියාවට යටින් තියෙනවා. මේ ශ්‍රී ලංකාවකින් රටේ ෂෙහාන් මලික්ලා වගේ කොල්ලෝ කෙල්ලෝ ඉන්නවා. එයාලා ඉන්දියාවට ගිහිල්ලා ඉන්දියාවට නොදෙවෙනි තරගයක් කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලාට කරන්න බැරි දෙයක්. ඉන්දියාවේ කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලාට කරන්න බෑනේ හැරෙන්නවත් බෑනේ ඔයගේ එනර්ජි එකත් එක්ක. ඒ ගහන ගේමත් එක්කනේ. Thanks man. ඒකයි වාදම compliment. Thank you. ඉතින් මේ මොටිවේෂන් එක ගන්න. ෂෙහාන් මලික් වගේ වෙන්න ඕන නම් පාව කොපි කරලා හරියන්නේ නැහැ කියලාත් කියන්නේ. මම හිතන්නේ අශේන් කවුරුත් වගේ වෙන්න ඕනේ නැහැ. හැමෝම කෙනෙක්ගෙන් ගන්න ඕනේ මොටිවේෂන් එකක්. හැබැයි අපි කොච්චර මොටිවේට් වුණත් වැඩක් නැහැ අශේන් අපිට කන්සිස්ටන්සි එක නැත්තම්. ඩිසිප්ලින් එක නැත්තම්. මම හිතන්නේ we should දැන් ඔයා හිතන්න මම ජිම් යන්න ඕනේ කියලා හිතනවා. ගිහිල්ලා මම ඔන්න ආනල්ඩ්ගේ වීඩියෝ එකක් බලලා ඉන්ස්පයර් වෙනවා. ආමිර් ખાන් ගජිනියකට ඇඟ හදනවා බලලා ඉන්ස්පයර් වෙනවා. රිතික් රෝෂන් ක්‍රිෂ් එකට ඇඟ හදනවා බලලා ඉන්ස්පයර් වෙනවා. මාර විදිහට මොටිවේට් වෙනවා. හැබැයි මම ජිම් එකට යන්නේ මට මොටිවේෂන් එක එන වෙලාවෙ විතරයි. එතන ප්‍රශ්නයක් අශේන්. ඒ කියන්නේ තියෙන්න ඕනේ කන්සිස්ටන්සි එක. දැන් ඔන්න මට හරි අමාරුයි. මම වැඩ කරලා ගෙදර ඇවිල්ලා ඉන්නේ. but I can't help it. මට කරන්න දෙයක් නැහැ. මොකද මම consistently යනවා කියලා හිතාගෙන ඉන්නවා ජිම් එකට. එහෙනම් මම යන්න ඕනේ. එතන හැදෙනවා ඩිසිප්ලින් එකක්. එතකොට මම විශ්වාස කරන්නේ මොටිවේෂන් කියන එක කෙනෙක්ට දෙන්න පුළුවන්. හැබැයි මේ ඩිසිප්ලින් එක නැතුව කොච්චර මොටිවේට් වුණත් වැඩක් නැහැ. දැන් මට 5 දෙනෙක්ට කතා කරන්න පුළුවන් මේ 5 දෙනා කතා කරොත් කියයි අශෙන් තමයි යාළගේ රෝල් මොඩල් කියලා. හැබැයි ඔයා බින්දුවෙන් හරි පටන් ගන්නෙ නැත්තම් අශෙන් එතන ප්‍රශ්නයක් තියෙනවා. ඔයාට බැරි ගාතේ හරි you'll have to start. What will happen? First, you'll get no views.
then people will start laughing at you what this person is doing. මිනිස්සු hina වෙන්න පටන් ගනි මේ මොනවද කරන්නේ වගේ එකක් කියලා. ඊට පස්සේ people will start noticing you. ඔයා කරන වැඩේ ඔන්න මිනිස්සුන්ට ඇඟට වැදෙන්න පටන් ගන්නවා. finally people will accept you. අන්තිමේදී මිනිස්සු ආව ඇක්සෙප්ට් කරනවා. හැබැයි දෙයියොන්ගේ ටෙස්ට් එකක් තමයි යෂෙන් මේ ස්ට්‍රග්ලින් පීරියඩ් එක කියන්නේ. මගෙත් මාර කාලයක් මම ගෙදර ඉඳන් IPL ගැන කතා කරන වීඩියෝස් තියෙනවා ඇති තරම්. මං හිතන්නේ iPhone 7 එකකින් 7 එකකින් හරි 7 Plus එකකින් හරි පැහැදිලිත් නෑ අඳුරුයි. මොකද රායටනේ මැච් එක ඉවර වෙන්නේ. එතකොට මම කතා කරනවා කාටවත් පැහැදිලිත් නෑ ඒක. but still someone from India noticed me. ये बंदा हिंदी में बात कर रहे हैं और हमारे लीग के बारे में बात कर रहे हैं तो इस बंदे को कुछ करना चाहिए. කෙනෙක් එහෙම හිතුවා. මෙයා අපේ ලීග් එක ගැන කතා කරනවා අපේ භාෂාවෙන්. එතකොට මෙයා වෙනුවෙන් දෙයක් කරන්න ඕනේ කියලා හිතුවා. අන්න නොටිස් වෙන තැන. ඒ තැන වෙනසක්. හැමෝටම කරන්න බැරි දෙයක්. ඒ වගේ දේවල් තියෙනවා අනන්ත ප්‍රමාණයකින්. ChatGPT කරන්න, Gemini කරන්න. නේ? හොයන්න. අනිවාර්යෙන්. ෂෙහාන් මලික් වගේ වෙන්න. හැබැයි එයාගෙම කොපියක් වෙන්න එපා. තමන්ගේ දේ ඒ සාර්ථකත්වය ඔයා දිනාගෙන තියෙන කන්ටැක්ට්ස් ලංකාවේ ක්‍රිකට් ටීමේ කී දෙනෙක් අඳුරනවද? අශේන් ඇත්තටම ඔයාගේ කන්ටැක්ට් ලිස්ට් එකේ කී දෙනෙක් ඉන්නවද? මගේ එහෙම මම අනිත් දේ අශේන් තවත් දෙයක් තියෙනවා මගේ කන්ටැක්ට්ස් කියන වචනය පාවිච්චි කරා නේද? මගේ ලොකුම කන්ටැක්ට් එක තමයි අශේන් මට ප්‍රෙසිඩන්ට්ගේ ෆෝන් නම්බර් එක තිබ්බත් වැඩක් නැහැ. අමිතාබ් බච්චන්ගේ නම්බර් එක තිබ්බත් වැඩක් නැහැ. ශාරුක්ගේ තිබ්බත් වැඩක් නැහැ. මගේ අයිඩල් සල්මාන් ખાන්ගේ තිබ්බත් වැඩක් නැහැ. මගේ කන්ටැක්ට් එක තමයි වැදගත්ම මට වටිනම මිනිස්සු. බීට් සිංහලිස්, හෙන්දු, මුසල්මාන්, ක්‍රිස්ටියන් ඒක තමයි මගේ කන්ටැක්ට් එක. ඒ මිනිස්සුන්ට මාව දැනෙන එක. ඔය කන්ටැක්ට් එක තියෙනවානේ. ಜಾති ભેදයක්, ආගම් ભેදයක්, වර්ණ ભેදයක්, පාට ભેදයක්, පක්ෂ ભેදයක්. තමොනවාද කියන්නේ මේ ක්‍රිකට් ද ස්පෝර්ට් ද ભેදයක්. කිසිම ભેදයක් නැතුව වාට ෆෝන් එකේ තියෙන කන්ටැක්ට්ස් ටික තමයි මේ මානව වර්ගයනේ. exactly. So you believe in human. exactly I believe that I am මනුෂ්‍යත්වය, humanity. අනිවාර්යෙන්. මම මටම දීලා තියෙන ඕත් එකක් මේ මිනිස්සු වෙනුවෙන් what I want to do. ක්‍රිකට් ටීම් එකට දුන්න උත්තරේ නම් මාරයි වාෂයා. Bro, players will come and go but people will always stay. Wow. Nice. Stars will come and go but people will always stay with you. මම දකින්නේ එහෙමයි. වාගේ ජීවිතේ ශ්‍රී ලාංකිකෙක් වීම නිසා අඬන්න වෙච්ච දවසක් තියෙනවා. ශ්‍රී ලාංකිකයෙක් වීම නිසා අඬන්න උනේ නැහැ. හැබැයි අපේ ක්‍රිකට් එක පහතට ගිහිල්ලා තියෙන නිසා පොඩ්ඩක් අපහසුතාවයට පත් වුණ වෙලාවල් තිබ්බා අන්තර්ජාතික ප්ලැට්ෆෝම් වල කතා කරනකොට. කොන් කරලා තියෙනවද? කොන් කරලා නැහැ. අපේ ක්‍රිකට් කතා කරන්න දෙයක් නැහැ. දෙයක් නැහැ. නිකම්ම කොන් වෙනවා. පොඩි එහෙම ප්‍රශ්නයක් වුණා. නිකම්ම අපි පැත්තකට වෙලා හැංගිලා වගේ ඉන්නේ නේ ක්‍රිකට්. දැන් මේ මොහොතේ අශේන්ගේ මම නෝට් කරපු දෙයක් තියෙනවා කොච්චර නෙගටිව් දෙයක් වුණත් ඍණ දෙයෙන් ධන පැත්තකට හරවලා 6ක් ගහන්න පුළුවන් වට. මම හිතනවා මටත් ඔය ස්කිල් එක පොඩ්ඩක් තියෙනවා. මොකක් හරි පොඩ්ඩක් නෙමෙයි ගොඩක්. thank you. ඔයා දන්නවා තැනට සුදුසු නුවණ පාවිච්චි කරන්න. ඔයා දන්නවා අවශ්‍ය මොහොතේ අවශ්‍ය තැන ඉන්න හිට ගන්න. ජීවිතේ හීන පස්සේ යන කොල්ලන්ට ඔයා හරි ඉන්ස්පිරේෂන් එකක්. ඒක යදවා මම ගෙන්නුවේ. ඔයාට කතා කරන්න මම try කරේ එන කාලයක් තිස්සේ. හැබැයි වෙලාව මේ වෙලාව. ජාතිය ආගම දේශයනේ ගොඩක් කට්ටිය උදන් අනන දේවල්නේ. අපි උදන් අනනවා මේ දේවල් අපි තමයි මේකේ අයිතිකාරයා මේ රට මගේ කියලා. ඒක ඔප්පු කරපු මිනිස්සු ඉන්නේ පොඩ්ඩයි. මේ ඒ වගේ කෙනෙක්. ජය වෙන්න ඕනේ. බොහොම ස්තුතියි. ජීවිතේ හැම දෙයක්ම සාර්ථක වෙන්න ඕනේ. බොහොම ස්තුතියි. අශේන් ඔයාගේ යන රටවල් වල පරිස්සමින් travel කරන්න. අනිවාර්යයෙන්ම බොහොම ස්තුතියි. අපි කවදාද හම්බෙන්නේ? අපි අනිවාර්යයෙන්ම හම්බෙමු පුළුවන් තරම් ඉක්මනින් මොනවා හරි දෙයක් අපි කරමු. ඉස්සරහට හම්බෙන්න මේ වික්මන්ට. ක්‍රිකට් වලින් ලංකාව බබලවන්න කාලේ එනවා ඉස්සරහට. අපි ලංකාවේ ක්‍රිකට් වෙනුවෙන් හොඳ දක්ෂයෝ ටිකක් බිහි කරන්න වැඩපිළිවෙලක් හදන්න ඕනේ. අනිවාර්යයෙන් උදව් කරන්න. ගම් වල ඉන්න දක්ෂයන්ව පුළුවන් නම් ගේන්න අපි උදව් කරමු. අපිට තියෙන මාධ්‍යයෙන් තැනක් හදලා දෙමු යාළුව පෙන්නන්න. ඊට පස්සේ බලධාරීන් ගන්නව නම් ගනි නැත්තම් නිකන් ඉදි. අපේ වගකීමක් තියෙනවනේ මොකක් හරි කරන්න පැවෙලානේ. පුළුවන් දේ. අපි ලෝකෙ වටේ ට්‍රැවල් කරනවා වගේම මේක ඇතුලේ ගම් වල හැංගිලා ඉන්න කොල්ලෝ කෙල්ලෝ ඉන්නවා. විශේෂයෙන්ම එයාලට කතා කරන්න මාධ්‍යයක් නැහැ. වොයිස් එකක් නැහැ. ඒ වොයිස් එක අපි දෙමු පුළුවන් නම්. ඔයාලට ලොකු ඔඩියන්ස් එකක් ඉන්නවා ක්‍රිකට්. ඒ ඔඩියන්ස් එකෙන් එයාලට උදව් කරන්න පුළුවන් කියලා මම හිතනවා. ඒ වගේ ප්ලෑන් තියෙනවා කියලා මම දන්නවා. කරනවා ඒ දේවල් කරනවා කියලා මම දන්නවාට පුළුවන්. ඒකට අපෙන් දෙන්න ඕනේ සපෝට් එකක් තියෙනවා නම් ඒක අපි ඉස්සරහට ඔයාලට දෙනවා ෂෙයා. බොහොම ස්තුතියි අශේන්. ජයෙන් ජම් වෙන්න ඕනේ. ජය වේවා අශේන් ඔයාටත්.